විපක්ෂයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා ඉන්නවා විපක්ෂයේ පක්ෂ ගණනාවක් තියෙනවා අපි දකිනවා විපක්ෂය විවිධ වූ අවස්ථා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ සහ විවිධ වූ රටේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂයේ අවස්ථා ගණනාවකදී සාධනීය වූ විවේචන ඉදිරිපත් කරනවා ඒ සාධනීය විවේචන ආණ්ඩුවට සමහරක් වෙලාවට නෙමෙයි බොහෝ අවස්ථාවලදී ආණ්ඩුවට අර කියනවා දිරවන්නේ නැහැ කියලා නමුත් ඒක තමයි විපක්ෂයේ කාර්යභාරය විපක්ෂයේ ගල්අගුරු අර්බුදය සම්බන්ධයෙන් අපි දැක්ක පාර්ලිමේන්තුවේ අංක සහිතව ඉදිරිපත් කරා ප්‍රශ්න කරා මේ සම්බන්ධයෙන් වගවීම සහ වගකීම ගැන එතුමන්ලා ඍජුව ප්‍රශ්න කරා. ඉතින් අපි වෙලා තියෙන්නේ මේ විපක්ෂයේ අහන ප්‍රශ්න වලට වර්තමානයේ ආණ්ඩුව උත්තර දෙනවද? ඒව වලින් තමුන්ගේ වැරදි නිවැරදි කරගෙන හදාගෙන ඉස්සරහට යනවද කියන එක ඇත්තම ප්‍රශ්නයක්. ඒක අපි දකින්නේ නැහැ. ඉතින් මම හිතනවා විපක්ෂයේ කාර්යභාරය කරනවා විපක්ෂයේ පාර්ලිමේන්තුවේ වැඩි කල්යන් ඉස්සලා පාරටත් ඇවිල්ලා ජනතාව සවිඥාන කිරීමට කටයුතු කරනවා විපක්ෂය මම හිතනවා මේ අවස්ථාවේ තව දෙයක් ඉල්ලීමක් කරන්න කැමතියි මේ රටේ ජනතාවගෙන් අපි බලය කියන දේ සදාකාලික නැහැ බලය කියන දේ తాවකාලිකයි මේ රටේ සවිඥාන පුරවැසියන් වශයෙන් තමුන් කතිරේ දීලා පාර්ලිමේන්තුවට පත් කරලා බලයට පත් කරන පුද්ගලයන් තමුන්ගේ ජනවරමට ගරු කරනවද ඒ වෙනුවෙන් කටයුතු කරනවද කියලා ඒ පාලකයන්ව ප්‍රශ්න කිරීමට ජනතාවට වගකීමක් තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේ ජනතාවට කියන්න කැමති ඔය වර්තමාන පාලනය ඍජුව ප්‍රශ්න කරන්න ඔවුන්ට ප්‍රශ්න කරන්න හැම වෙලේම පාලකයන්ව නිදොස් කොට නිදහස් කළ හැම වෙලේම හැම කරන වැරද්දක්ම අපි කියනවා හෝදන එක නෙවෙයි කරන්න ඕනේ. මේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ ශ්‍රී ලංකාව භාෂණය සහ ප්‍රකාශනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතාවට ලබා දීලා තිනවා මේ රට ඉස්සරහට යන්න නම් වර්තමාන රාජ්‍ය ඍජුව ප්‍රශ්න කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමට කැමතියි